පොරගේ බලන්න අමුතු නිකන් මොරාල්යක් තියෙන පිනද හිනාවක්වත් වෙන්නේ නැහනේ. කොහොමද මේ ඇක්ෂන් එකනේ? ඕන තරම් කියවන්න මට ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්දව මම පිළිතුරු දෙන්නේ. කාලේ කොච්චර කල්ලන් ඉන්නේ නැද්ද? අර නිකන් උණ ගහේ කතාව. ඒ චීන උණ ගහ දන්නවනේ මං කිව්ව නේද බලන්න. චීන උණ ගහ අවුරුදු 5ක් තිස්සේ යනකම් එක මොටයියක්වත් දාන්නේ නැහැ. ඔයා පැල කරන මොටෙය හැබැයි අවුරුදු 5ක් යනකම් එකම තැන. කියන්නේ එළියට පැල වෙලා කියලා පේන්නේ නැහැ, හොයන්න බෑ. හැබැයි අවුරුදු 5ක් මොකද කරන්නේ? පොළොව මට යට මුල් දාන. හරිද? මුල ඇදෙන අවුරුදු 5ක් විතරයි. ඊට පස්සේ සතිය 4යි මම හිතන්නේ දවස් 14යි දන්නේ හරියටම දවස. අඩි 20ක් දුරට උඩ යනවා. අවුරුදු 5ක් තිස්සේ පොළොව යට තිබ්බේ. පැතුම්ගේ කතාව වගේ තමයි. එළියට එන්න කලින් හෙන්න කට්ටක් කාලා ඔගේ බේස් එක හදන් ඌ ඉස්සලා ටැලන්ට් එක හදාගෙන පත්තු වෙච්ච ගමන් දැන් කොහොමද? පොඩි කාලේ චීන උණ ගහ වගේ. හැබැයි හිතන්න චීන උණ ගහ ඊට පස්සේ මොන හුළඟාවත් ආයේ කඩන් වැටෙන්නේ නැහැ. ඇයි ඒ? බේස්මන්ට් එක පවර්ෆුල්. බේස් එක හයියයි නම් එතනින් පස්සේ ඕන මගුලක් වුණත් අදාළ නැහැ. ඒ කියන්නේ ඉගෙනීම නෙමෙයි හැම දෙයකටම ඔය ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අල්ලන් ඉන්න එච්චරයි.